ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ කියන්නේ පාපන්දු ලෝකයේ දිනාගන්න පුළුවන් හැම ප්‍රධාන කුසලානයක්ම වගේ දිනාගත්ත ගෝල වාර්තා අලුත් කරපු මිලියන ගණනක් ප්‍රේක්ෂකයින් ඉදිරියේ තමන්ගේ ආධිපත්‍ය පැතිර වූ අසම සම ක්‍රීඩකයෙක්. ඒ තරම් දැවැන්ත ഘോഷාකාරී ජීවිතයක් ගත කරන ඔහුගේ ජීවිතේ වඩාත්ම අර්ථවත් සංවේදීම කඩයිමක් පසුගියදා සටහන් වුණේ කිසිම ප්‍රේක්ෂක ഘോഷාවක් නැති කැමරා ෆ්ලෑෂ් එලිවලින් තොර ඉතාමත් නිහඬ වටපිටාවක. ඒ තමයි ඔහුගේ විවාහය. මේක නිකම්ම නිකං තවත් එක ජනප්‍රිය චරිත දෙකක සුරංගනා කතා විවාහයක් නෙමෙයි. අවුරුදු 10කට ආසන්න කාලයක් පුරා ගොඩනැගුණු ආදරයක්. දරුවන් 5 දෙනෙක්ගෙන් පිරුණු පවුලක්. ලෝකයේම අවධානය නිසා ඇතිවුණු පීඩනයන්, ඒ වගේම කවදාවත් අමතක වෙන්නේ නැති වේදනාත්මක පවුලේ ඛේදවාචකයන් මැදින් ආපු අපූරු ගමනක කූට ප්‍රාප්තිය. ලෝකයේ දකින සාර්ථක විනයගරුක ක්‍රීඩකයා පිටුපස ඉන්න තමන්ගේ පවුල ගොඩනගන්න සහ ඒක ආරක්ෂා කරගන්න සටන් කරන සැබෑ මිනිස්යාගේ කතාව තමයි අද විශ්ව දැනුම තුලින් අපි මේ විදිහට ඔබට අරගෙන එන්නේ. මේ වගේ තොරතුරු නිතර දැනගන්න විශ්ව දැනුම අපිව YouTube වල subscribe කරන්න. Facebook වල follow කරලා තියාගන්න. 2026 අගෝස්තු මාසෙදී ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සහ ජෝර්ජියා පෘතුගාලයේදී නිල වශයෙන් විවාහ වුණා කියන ආරංචිය මුළු ලෝකයේ පුරාම පැතිරලා ගියා. ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර වාර්තාවලට අනුව ලෝකයේම අවධානය දිනාගත්ත මේ දෙදෙනාගේ විවාහය බොහෝ දෙනෙක් කලින් හිතුවා වගේ මහා පරිමාණයේ ලෝකයේම මාධ්‍ය කැමරා ඉස්සරහා කරපු දැවැන්ත උත්සවයක් වුණේ නැහැ. ඒ වෙනුවට ඔවුන් තෝරගෙන තිබුණේ ඉතාමත් පෞද්ගලික මට්ටමින් සිදු වුණු සමීපතමීන්ට පමණක් සීමා වුණු සිවිල් විවාහ උත්සවයක්. මේ උත්සවයේ වඩාත්ම විශේෂ කාරණේ වුණේ ඔවුන්ගේ දරුවන් මේ අවස්ථාවට සහභාගී වීම. අවුරුදු ගණනාවක් තිස්සේ ඔවුන් දෙදෙනාගේ විවාහය ගැන මාධ්‍ය මගින් විවිධ කටකතා, විවිධ මත පළ කළත් ඒ හැම දෙයකටම පිළිතුරු දෙමින් ඔවුන් මේ විදිහට නිහඬවම විවාහ වුණා. මේ නිහඬ බව ඇතුලේ තියෙන්නේ ලෝකයේම ඇස් තමන් දිහා බලාගෙන ඉඳද්දි තමන්ගේ පෞද්ගලිකත්වය සහ පවුලේ බැඳීම ආරක්ෂා කරගන්න ඔවුන්ට තිබුණු දැඩි උවමනාව. මේ කතාවේ ආරම්භය හොයාගෙන යන්න නම් අපි හරියටම දශකයකට කලින්, ඒ කියන්නේ 2016 වසරේ ස්පාඤ්ඤයේ මැඩ්‍රිඩ් නුවරට යන්න ඕනේ. ඒ වෙද්දී ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ කියන්නේ රියල් මැඩ්‍රිඩ් කණ්ඩායමේ ඉන්න මුළු ලෝකයේම අඳුරන දැවැන්ත පාපන්දු තරුවක්. හැබැයි ජෝර්ජියානා කියන්නේ ඒ කිසිම දෙයකට සම්බන්ධ නැති මැඩ්‍රිඩ් නුවර ගූචි වෙළඳසැලක සේවය කරපු සාමාන්‍ය විකුණුම් සහායිකාවක්. ලෝකයක් දන්න සුපිරි තරුව සහ සාමාන්‍ය ජීවිතයක් ගත කරපු මේ තරුණිය අතර මේ අහඹු හමුවීම හරියට චිත්‍රපටයක දර්ශනයක් වගේ. ඔවුන් දෙදෙනාගේම අදහස් වලට අනුව මේ පළමු හමුවීමෙන් පස්සේ ඔවුන් නැවතත් වෙනත් උත්සවයකදී මුණ ගැහිලා තියෙනවා. එතෙන්දී තමයි ඔවුන් දෙදෙනාටම Tamanගේ රැකියා වටපිටාවෙන් මිදිලා නිදහසේ කතා බහ කරන්න අවස්ථාව ලැබිලා තියෙන්නේ. ලෝකයේම අවධානයෙන් මිදිලා සාමාන්‍ය විදියට කතා බහ කරපු ඒ මොහොත තමයි මේ බැඳීමේ සැබෑ ආරම්භය වුණා කියලා කියන්නේ. ඔවුන්ගේ මේ සම්බන්ධය මුලින්ම ලෝකයට රහසක් වුණත් 2017 ජනවාරි මාසයේ පැවැත්වුණු Best FIFA Football Awards උළෙලෙදී ඔවුන් දෙදෙනා ප්‍රසිද්ධියේම එකට පෙනී සිටීමත් එක්ක මේ ආදර කතාව මුළු ලෝකයටම විවෘත වුණා. රොනාල්ඩෝගේ ජීවිතයට සම්බන්ධ වීමත් එක්ක ජෝර්ජියානාගේ මුළු ලෝකයේම කනපිට හැරුණ කියලායි කියන්නේ. සාමාන්‍ය රැකියාවක් කරපු ඇයට එකපාරටම ලෝකයේ හැම මාධ්‍යයකම හැම කැමරාවකම ප්‍රධාන ඉලක්කය බවට පත් වෙන්න සිද්ධ වුණා. මේ වගේ දැවැන්ත මාධ්‍ය අවධානයකට මුහුණ දෙන එක ලේසි පහසු දෙයක් නෙමෙයි. හැබැයි ජෝර්ජියානා නිකම්ම රොනාල්ඩෝගේ සහකාරිය කියන තැනට කොටු වුණේ නැහැ. එය ඒ අතිමහත් පීඩනයේ මැදින් තමන්ගේම අනන්‍යතාවයක් ගොඩනගා ගත්තා. සාර්ථක නිරූපණ ශිල්පිනියක්, ව්‍යාපාරික කාන්තාවක් වගේම සමාජ මාධ්‍ය තුල දැවැන්ත චරිතයක් බවට පත් වෙන්න ඇයට පුළුවන් වුණා. ඊට පස්සේ Netflix හරහා විකාශනය වුණු I am Georgiana කියන වාර්තා වැඩසටහන් මාලාව හරහා මුළු ලෝකෙම දැක්කේ සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන චරිතයක් විතරක් නෙමෙයි. තමන්ගේ පවුල වෙනුවෙන් කැපවුණු මවක් සහ තමන්ගේම ගමනක් යන ශක්තිමත් කාන්තාවක් කියන එක. මේ ආදර කතාවේ ලස්සනම සහ සංවේදීම කොටස තමයි ඔවුන් දෙදෙනා එකතු වෙලා ගොඩනගපු විශාල පවුල. ජෝර්ජියානා රොනාල්ඩෝගේ ජීවිතයට එද්දී ඔහුට දැනටම ක්‍රිස්ටියානෝ ජේ.ආර් සහ නිවුන් දරුවන් වන ඊවා සහ මෙටියෝ හිටියා. ජෝර්ජියානා මේ දරුවන්ට කිසිම වෙනසක් නැතුව තමන්ගේම දරුවන් විදියට ආදරෙන් බාරගත්තා. ඊට පස්සේ 2017 අවුරුද්දේදී ඔවුන් දෙදෙනාට දාව
ඇලානා මාටියානා දියණිය උපත ලැබුවා. අද වෙද්දි මේ දරුවන් ඔක්කොම එකම පවුලක් විදියට එකම ආදරයක් යටතේ හැදී වැඩෙනවා. රොනාල්ඩෝ වගේම නිතරම කාර්යබහුල දවසින් දවස වෙනස් තරඟ කාලසටහන් තියෙන ක්‍රීඩකයෙකුගේ දරුවන්ට ස්ථාවර පවුල් පරිසරයක් මවකගේ නොඅඩු ආදරය සහ රැකවරණය ලබා දෙන එකේ ප්‍රධානතම ගෞරවය හිමි වෙන්නේ ජෝර්ජියාට කියලායි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරලා තිබුණේ. ඔවුන් කිසිම වෙලාවක දරුවන් අතර ජීව විද්‍යාත්මක වෙනසක් කළේ නැහැ. මුළු ලෝකයේම පීඩනයන් දරා ගන්න ඔවුන්ට තිබුණු ලොකුම ශක්තිය උනේ මේ පවුලේ බැඳීම. හැබැයි මේ ගමන හැම තිස්සෙම සතුටින් පිරුණු මල් ඇතුරුණු එකක් වුණේ නැහැ. ලෝකයේම සල්ලි ජනප්‍රියත්වය කොච්චර තිබුණත් කිසිම මිනිස්සෙක්ට වළක්වා ගන්න බැරි වුණු වේදනාත්මක අත්දැකීමකට ඔවුන්ට මුහුණ දෙන්න සිද්ධ වුණා. 2022 අප්‍රේල් මාසෙදී ඔවුන් මව්පියන් වෙන්න හීන දකිමින් හිටපු නියුන් දරුවගෙන් පිරිමි දරුවා උපතේදීම මෙලොව හැර ගියා. හැබැයි අනිත් දරුවා, ඒ කියන්නේ බෙලා දියණිය ජීවිතේ බේරගත්තා. තමන්ගේ අලුත උපන් දරුවා අහිමිවීමේ වේදනාව කිසිම දෙමව්පියෙක්ට වචනයෙන් විස්තර කරන්න බැරි තරම් භයානක එකක්. ඒ සංවේදී සිදුවීම මුළු පාපන්දු ලෝකයේ දැඩි ලෙස කම්පනයට පත් කළා. පාපන්දු ලෝකයේ ප්‍රතිවාදීන් පවා මේ වෙලාවේ ඔවුන් එක්ක හිටියා. උදාහරණයක් විදිහට ලිවර්පූල් කණ්ඩායමේ ප්‍රේක්ෂකයින් පවා තරඟයක් අතරතුර නැගිටලා අත්පුඩි ගහමින් රොනාල්ඩෝට සහ ඔහුගේ පවුලේ අයට තමන්ගේ සහයෝගය පළ කළා. මේ අතිශය වේදනාත්මක කාල සීමාව තුළ ඔවුන් දෙදෙනාට ජීවත් වෙන්න හයියක් උනේ ජීවිතේ බේරාගත්ත බෙලා දියණිය කියන එක ඔවුන් ප්‍රසිද්ධියම ප්‍රකාශයට පත් කළා. මේ ඛේදවාචකය ඔවුන්ගේ පවුලේ බැඳීම තවත් ශක්තිමත් කළා මිසක් කිසිම වෙලාවක ඔවුන්ව දුර්වල කළේ නෑ කියලායි කියන්නේ. පවුලේ මේ වගේ දැවැන්ත හැඟීම්බර සිදුවීම් වෙන අතරතුර රොනාල්ඩෝගේ වෘත්තීය ජීවිතෙත් ලොකු පෙරලි සිද්ධ වුණා. ඔවුන්ගේ සම්බන්ධය ආරම්භ වුණේ රියල් මැඩ්රිඩ් කාලේ වුණාට ඊට පස්සේ ඉතාලියේ, ඊට පස්සේ නැවතත් එංගලන්තයේ මැන්චෙස්ටර් යුනයිටඩ්, අවසානයේදී සෞදි අරාබියේ අල් නසාර් කණ්ඩායමට ඔහු මාරු වුණා. ඊට අමතරව පෘතුගාල් ජාතික කණ්ඩායමේ වගකීමත් ඔහු හැමදාම ඉටු කළා. මේ හැම වෙනස්වීමක් එක්කම මුළු පවුලටම රටින් රටට යන්න අලුත් භාෂාවන්, අලුත් සංස්කෘතීන් වලට හැඩගැහෙන්න සිද්ධ වුණා. මාධ්‍යවල නිරන්තර අවධානය පාපන්දු ලෝකයේ දැවැන්ත විවේචන සහ පීඩනයන් මැද වුණත් මේ පවුල විසිරෙන්නට නොදී එකට තියාගන්න ඔවුන් දෙදෙනාම විශාල කැපවීමක් කළා. සමහර වෙලාවට පුවත්පත් සහ වෙබ් අඩවි ඔවුන්ගේ සම්බන්ධය ගැන, පවුලේ ප්‍රශ්න ගැන විවිධ කටකතා නිර්මාණය කළත් ඒ කිසිම දෙයකින් ඔවුන්ගේ ගමන නවත්වන්න පුළුවන් වුණේ නැහැ. මේ ඔක්කොම අත්දැකීම්, සතුට, වේදනාවන් සහ පීඩනයන් මැදින් ආපු ගමනේ ඊළඟ වැදගත්ම පරිච්ඡේදය ලියුණේ 2025 අගෝස්තු 11 වෙනිදා. එදා තමයි ජෝර්ජියානා තමන්ගේ සමාජ මාධ්‍ය ගිණුම හරහා ඔවුන්ගේ විවාහ ගිවිස ගැනීම නිල වශයෙන් මුළු ලෝකයටම දැනුම් දුන්නේ. ඒ විවාහ ගිවිස ගැනීමෙන් හරියටම අවුරුද්දකට පස්සේ, ඒ කියන්නේ 2026 අගෝස්තු මාසෙදී ඔවුන් තමන්ගේ විවාහය නිල වශයෙන් සනිටුවන් කළා. මුළු ලෝකයක්ම ආදරය කරන, මුළු ලෝකයක්ම අවධානයෙන් ඉන්න ජනප්‍රිය චරිතයක් වෙලා ඔවුන් මේ විවාහය ඉතාමත් චාම් එකක් බවට පත් කරගන්න තීරණය කළේ යයි. ඒකට හේතුව තමයි අවුරුදු 10ක් පුරා ඔවුන් ආපු ගමනේදී ඔවුන් හොඳින්ම තේරුම් අරගෙන තිබුණා නියම ආදරය සහ බැඳීම තියෙන්නේ ලෝකෙට පේන්න කරන මහා පරිමාණ උත්සවවල නෙමෙයි. Tamanගේ පවුලේ අයගේ නිහඬ ආදරය සහ රැකවරණය ඇතුලේ කියන එක. මේ විවාහය කියන්නේ කාලයක් තිස්සේ ඔවුන් වටා තිබුණු හැම කටකතාවකටම දුන්න නිහඬ හැබැයි ඉතාමත් ප්‍රබල පිළිතුරක්. ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ පාපන්දු ලෙගසි, එහෙම නැත්නම් ඔහුගේ ක්‍රීඩා ජීවිතයේ වටිනාකම අනාගතයේදී මනින්නේ ඔහු ලබාගත් කුසලාන, ඔහු ගහපු ගෝල සහ ඔහු අලුත් කරපු වාර්තා වලින් වෙන්න පුළුවන්. හැබැයි මේ විවාහය නියෝජනය කරන්නේ ඊට වඩා හාත්පසින්ම වෙනස් ජයග්‍රහණයක්. ඒ තමයි අසීමිත ජනප්‍රියත්වයක්, ලෝකයක පීඩනයක්, රටවල් වෙනස් වීම, මව්පියන් වීම සහ දරාගන්න බැරි තරම් පවුලේ ඛේදවාචකයන් මැදින් උනත් තමන්ගේ ආදරය සහ පවුලේ බැඳීම කිසිම පළුද්දක් නැතුව ආරක්ෂා කරගන්න ඔවුන්ට තිබුණු හැකියාව. පාපන්දු පිටියේ ගෝල ගහනවට වඩා ජීවිතේ මේ වගේ ශක්තිමත් බැඳීමක් අල්ලගෙන ඉන්න එක කොයිතරම් අමාරුද කියන එක ඔවුන් මුළු ලෝකයටම ඔප්පු කරලා පෙන්නුවා. ඉතින් ලෝකයේම අවධානය දිනාගත්තු මේ ආදර කතාව සහ ඔවුන්ගේ මේ අපූර්ව ගමන ගැන ඔබට හිතෙන්නේ මොකක්ද? ජනප්‍රියත්වය සහ මුදල් කොච්චර තිබුණත් පවුලක් විදිහට හැමදාම එකට බැඳී ඉන්න එක තමයි මිනිස්සෙක්ගේ ලොකුම ජයග්‍රහණය වෙන්නේ. ඒක ගැන ඔබේ අදහසත් පහලින් කමෙන්ට් එකක් හැටියට ලියන්න. ක්‍රීඩා ලෝකයේ සහ මිනිසුන්ගේ ජීවිතවල තවත් මේ වගේ අපූර්ව කතා දැනගන්න විශ්ව දැනුම අපිව YouTube වල subscribe කරන්න, Facebook වල follow කරලා තියාගන්න. ඔබට සුබ දවසක්.